දෙසැම්බර් මාසය තුල නැවත ස්වභාවික විපතක් සිදුවේද? මාරක රියානතුරක් සිදුවේවි. බස් කෝච්චි බෝම්බ පිපිරීමක් පිළිබඳව අසන්නට ගැඹුරු මුහුදේ භූචලනයන් කිහිපයක් ඇතිවේවි. ඒ හරහා සුනාමි අනතුරු ඇගේම් මෙන්ම තස්ත ප්‍රහාරයක් සිදුවේවි. විශාල වූ ගොඩනැගිල්ලක් රාජ්‍ය නායකයෙකුගේ ඝාතනයක් පිළිබඳව පුවතක් සූර්ය කුණාටුවක් පිළිබඳව පුවත් තෙරුවන් සරණයි භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ආයුබෝවන් මම ලසිත අද දින මෙම නාලිකාව හරහා ඉදිරි මාස 3 ඇතුළත සිදුවෙන්නා වූ ස්වභාවික විපත් හා විශේෂ වූ සිදුවීම් පිළිබඳව අධ්‍යාත්මික ගවේෂණයකින් පසු ඔබ වෙත තොරතුරු ඉදිරිපත් කිරීමට සූදානම්. මෙම වැඩසටහන අවසානය වෙනතුරු රැඳී සිටින්න. මීට දින කිහිපයකට උඩදී සිදු වුණා වූ සුලිකුණාටුව හේතුවෙන් ජීවිත අහිමි වුණා වූ සියලු දෙනාටම නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර නැවත මතු භවයකදී මෙවන් වූ විපතකට හසු නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුලිකුණාටුව හේතු කොටගෙන රෝගාතුරව සිටින්නා වූ සියලු දෙනාටද උතුම් වූ ජයසිරි මා බෝධීන් වහන්සේගේ ආනුභාවයේ ආශිර්වාදය ලැබිලා ඉක්මනින්ම සුවපත් භාවයට පරිවර්තනය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. අතීතය හා අනාගතය පිළිබඳව 100% දැක්මක් ඇත්තා වූ පුජ්‍යලයකු වේද ඒ බුදුරජාන් වහන්සේ පමණයි. මෙම වැඩසටහන කිරීමට මූලික හේතුව නම් බොහෝ පිරිසක් මාගෙන් විමසීමක් කෙරුවා මේ දෙසැම්බර් මාසයේදී නැවත ස්වභාවික විපතකට අපේ රට ලක් වේවිද, ඒ හරහා මහා විනාශයක් සිදු වේවිද කියා. ඉතින් ඔබ වෙතින් ඒ ඉදිරිපත් කෙරුවා වූ ප්‍රශ්නෙට මෙම වැඩසටහන හරහා මා ඔබ වෙත පිළිතුරු ලබා දීමට සූදානම්. මීට දින කිහිපයකදී ඇති වුණා වූ ඒ සුලිකුණාටුව පිළිබඳව මා 2024 12 වෙනි දින ඔබ වෙත 2025 වසර පිළිබඳ ඉදිරිපත් කරවුවා වූ වැඩසටහන හරහා ඒ පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කරලා තියෙනවා. 2025 වසර මේ වසර අග කාල සීමාවේදී සුලිකුණාටු මගින් ආගම් කුල භේදයකින් තොරව සියලු දෙනාටම කර්මය පරිසම් දෙන්නා වූ කාල සීමාවක් නිර්මාණය වේවි. මෙම වසර අග කාල සීමාවේදී නැවත වසර මැද එනම් 2025 5 වෙනි මාස 22 වෙනි දින ඔබ වෙත ඉදිරිපත් කෙරූ වැඩසටහන හරහා එම අනතුරේ ස්වභාවය පිළිබඳ හා එම අනතුර සිදුවෙන කාල සීමාව පිළිබඳව ඔබ දැනුවත් කිරීමක් සිදු කර තියෙනවා. අධික වර්ෂාව මත ගංගා පිටාර ගැලීමෙන් ජීවිත අහිමිවෙන් ජීවිත බේරා ගැනීමද ඔබට දකින්නට අසන්නට ලැබේවි. මේ කාල සීමාවේදී කඳු නායයන් මෙන්ම බොහෝ ජීවිත අහිමි වීම දකින්නට ලැබෙනා වූ කාල සීමාවක් බවට පරිවර්තනය වේවි. මෙම කාල සීමාව 2025 11 වෙනි මාස අතර කාල සීමාවේදී සිදුවේවි. අවධානයෙන් සිටියොත් එහෙම ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකි වේවි. ඔබ බොහෝ පිරිසක් වෙතින් ඉදිරිපත් කෙරුවා වූ ප්‍රශ්නය නැවත මෙම වසරේ දෙසැම්බර් මාසය තුල නැවත ස්වභාවික විපතක් සිදුවේද? අපගේ ජීවිතයට එන්නා වූ අනතුරු වලින් සමහර අනතුරු තියෙනවා වලකාගත නොහැකි අනතුරු. සමහර අනතුරු තියෙනවා අපි කරන්නා ලද උතුම් වූ පින් කටයුතු හේතු කොටගෙන වැළකෙන්නා වූ අනතුරු තියෙනවා. මා දකින්නා වූ ආකාරයට තවත් ස්වභාවික විපත් දෙකක් දකිනවා. නමුත් බොහෝ දෙනෙක් කියන්නා වූ මේ දෙසැම්බර් මාස සිදුවෙන්නා වූ කියන්නා වූ විපත වලකාගත හැකි වැළකෙන්නා වූ විපතක් හැටියට තමයි මා දකින්නේ. එය වැළකෙන්නට හේතුව නම් මේ කාල සීමාව අධ්‍යයනය කිරීමේදී මේ කාල සීමාවේදී බොහෝ දෙනෙක් ಜಾති ආගම් ભેදයකින් තොරව සියලු දෙනාම එකිනෙකාට උදව් උපකාර කරන්නා වූ කාල සීමාවක්, අනිත් පුද්ගලයන් කෙරෙහි අනුකම්පා සහගත සිතුවිල්ලෙන් බලන්නා වූ කාල සීමාවක්. මේ කාල සීමාවේදී බොහෝ පිරිසක් නැවත මෙවැනි විපතක් සිදු නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්නා වූ කාල සීමාවක්. මෙවැනි කාරණා හේතු කොටගෙන
බොහෝ දෙනෙක් කියන්නා වූ මේ දෙසැම්බර් මාස එවැනි ස්වභාවික විපතක් සිදුවන්නේ නැහැ. මේ දෙසැම්බර් මාසයේදී වෙනත් වසරවල් වල සිදුවෙන්නා වූ ආකාරයටම අකුණු ගැසීම් හා යම් වූ ප්‍රදේශයන් වලට තද වැසි ඇති වේවි. මිනිසුන් විසින් කරන්නා වූ හොඳ නරක අනුව ස්වභාව ධර්මයෙන් දායාදයන් ලබා දෙනු ඇත. ස්වභාව ධර්මයේ විසින් අපට ලබා දෙන්නා වූ යහපත් වූ අයහපත් වූ දායාදයන් තීරණය කරන්නේද මේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම්. ඉදිරි කාල සීමාවේදී ගැඹුරු මුහුදේ භූචලනයන් කිහිපයක් ඇති වේවි. ඒ හරහා සුනාමි අනතුරු ඇගේම් මෙන්ම මුහුද දැඩි රළු බවක් ඇති වේවි. මෙම දෙසැම්බර් මාස කාල සීමාවේදී හෝ ජනවාරි මාසයේ කාල සීමාවේදී රටම කතා වෙන්නා වූ මාරක රිය අනතුරක් සිදුවේවි. බස් කෝච්චි අනතුරක් පිළිබඳව වාහනයක් කෝච්චියක ගැටීම පිළිබඳව අනතුරක් දකින්නට අසන්නට ලැබේවි. දෙසැම්බර් මාස කාල සීමාවේදී හෝ 2026 වසර කාල සීමාවේදී පිපිරීමක් පිළිබඳව අසන්නට දකින්නට ලැබේවි. මෙම පිපිරීම බොහෝ දුරට ගම්පහ කොළඹ වැනි තදාසන්න ප්‍රදේශයක් කේන්ද්‍ර කරගෙන සිදුවේවි. ජනතාව පාර මාරු වෙන්නා වූ ස්ථානයකදී හෝ සංඥා පෝරු පෙනෙන මානයේදී මෙම අනතුරු සිදුවේවි. මෙම දෙසැම්බර් මාස කාල සීමාවේදී හෝ 2026 වසර තුලදී නැවත දරුණු ගුවන් අනතුරක් සිදුවේවි. බොහෝ දුරට මෙම රට තුලට එන්නා වූ හෝ නැතිනම් මෙම රටින් පිටවෙන්නා වූ ගුවන් යානයක් වේවි. විදේශ ගුවන් යානයක් වීමටද ඉඩකඩ බොහෝමයි. ඉදිරි 2026 වසර තීරණාත්මක වසරක්. 2026 වසර පිළිබඳව ඉදිරි දින කිහිපයේදී වැඩසටහනක් මගින් ඔබට මා කරුණු ඉදිරිපත් කිරීමට සූදානම්. එම වැඩසටහන සමගද ඔබ එකතු වෙන්න. ලෝකයේ පිළිබඳව දෙසැම්බර් මාස 21 වෙනි දින සිට 2026 ජනවාරි 10 අතර කාල සීමාවේදී ලෝකයේ විවිධ වූ රටවල් තුල ආගමික ස්ථානයන් අරමුණු කරගෙන ආගමික වැඩසටහන් පැවැතෙන්නා වූ කාල සීමාවේදී තස්ත ක්‍රියාවන් සිදුවේවි. බෝම්බ පිපිරීම්, වෙඩි තැබීම් ඔබට දකින්නට අසන්නට ලැබේවි. ඉදිරි කාල සීමාවේදී ඇමරිකාව හෝ ඊශ්‍රායලය අරමුණු කරගෙන තස්ත ප්‍රහාරයක් සිදුවේවි. විශාල වූ ගොඩනැගිල්ලක් කඩා වැටීමක් සිදුවේවි. මෙම දෙසැම්බර් මාස කාල සීමාවේදී හෝ 2026 ජනවාරි මාස කාල සීමාවේදී ගිනිකඳු පිපිරීම් පිළිබඳව ඔබට පුවත් දකින්නට අසන්නට ලැබේවි. ඉදිරි කාල සීමාවේදී ගුවන් යානා අංගණයකට තස්ත ප්‍රහාරයක් සිදුවේවි. මේ බොහෝ දුරට ඊශ්‍රායලය රටට සිදුවේවි. ඉදිරි කාල සීමාවේදී ගුවන් යානා අනතුරකින් හෝ තස්ත ප්‍රහාරයකින් රාජ්‍ය නායකයෙකුගේ ඝාතනයක් පිළිබඳව පුවතක් අසන්නට දකින්නට ලැබේවි. ඉදිරි කාල සීමාවේදී ඉන්දියාවේ සිටියා වූ නායකයෙකුගේ මිය යෑමක් පිළිබඳව තොරතුරක් ඔබට දකින්නට අසන්නට ලැබේවි. ඉදිරි මාස දෙක කාල සීමාව ඇතුළත ඔබට චන්ද්‍රිකාවක් කඩා වැටීම පිළිබඳව පුවතක් දකින්නට අසන්නට ලැබේවි. ආසියාතික රටක හිම සම්බන්ධ වුණා වූ අනතුරක් පිළිබඳව ඔබට දකින්නට අසන්නට ලැබේවි. ඉදිරි කාල සීමාවේදී සූර්යයා පිළිබඳව සෝසේසෝ සිදුවීමක්, සූර්ය කුණාටුවක් පිළිබඳව පුවතක් ඔබට දකින්නට අසන්නට ලැබේවි. අද දිනට මෙම වැඩසටහන අවසానයි. ඔබ සියලු දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේ දෝණියස්සේ සර්වච්ඡ ධාතුන් වහන්සේලා ජීවමාන බුදුරජාන් වහන්සේසේ සුවසේ වැඩ සිටින්නා වූ උතුම් වූ ස්වර්ණමාලි චෛත්‍ය රජන් වහන්සේගේ ආනුභාවයේ ආශිර්වාද ශක්තිය ලැබිලා ඔබ සියලු දෙනාටම
බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී වදාළ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ඔබ සියලු දෙනාගේම සියලුම කායික මානසික සියලු දුක් පීඩාවන් දුරුපත් වේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. සියලු යහපත සැනසීම උදා වේවා. තෙරුවන් සරණයි.